ආందోලනාත්මක මාතෘකාවක වැඩකම නිර්මාණ කරන ගත්තේ බලයකාර මාඥා සඳහන් කරා ඉස්සරහට ආචාර්ය ඩෝල් මහත්තයා කතා කරයි මොකද මේ කියන ආර්ථිකමය ඵලදායීභාවය ලංකාවේ ආර්ථිකයේ තියෙනවා. දැන් මේක 1967 ඉඳලා පටන් ගත්ත වගාවක් 2009 විතර තීරණය කරා මේක හෙක්ටාර 20000 දක්වා ගෙනියන්න ඕන රටේ තෙල් අවශ්‍යතාවයට ඒ වෙනකොට ඇත්තටම අපි ආදායනය කරපු තෙල් ප්‍රමාණය උනේ මේක 80000 කට අවුරුද්දට. ඒකට 20000 හැදුවේ හතරෙන් වැඩි කරොත් එහෙම 80,000 metric ton ගන්න බලාපොරොත්තු තමයි ඔය නිර්දේශ කරේ. නමුත් ඒ කාලෙට පරිසර වේදීන්ගේ ඒ සමාජ කැළඹීම් මත 2021 දී මේක තනිකරම තහනම් කරා. දැන් මෙතෙන්දී පස්සේ මුල දෙන්න උනා වැවිලි ආයතන මිලියන් ගණන් වියදම් කරලා මේවා ගෙනල්ලා සිරිදාර පම්පෙන් දාලා පටන් අරගෙන තිබ්බා. මේවා ඉදින කර්මාන්තයේ ඉදින කට්ටියක් දිනවා කර්මාන්ත ශාලා හදලා තිබුණා. දැන් ඔය කර්මාන්ත ශාලා කීපයක් දිනවා එකක්වත් 100% කාර්යක්ෂමතාවය වැඩි කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. ඒක ඔය නිසා මේකේ ආයාමව ප්‍රස්තාවක් ආවා. මේක අපි මේක ඇත්තටම මේ මොකද්ද කළ යුත්තේ කියලා. මොකද 2019 දී මධ්‍යම පරිසර අධිකාරියෙන් කරපු නිර්දේශයක් මත මේක පරිසරයට හානි කරයි. ඒ නිසා ඉතින් තමයි ඒකෙත් විසිකා යන්න එපා කියලා තිබුණේ. නමුත් විධිමත් අධ්‍යයනයකින් තොරව ගත්ත දෙයක් මොකද මේ වාර්තාවෙන් සියලු දෙනාම එකඳ නොවිච්ච වාර්තාවක්. ඒ වාර්තාවෙන් 7 දෙනෙක් දුක දෙක තියෙනවා 4 දෙනෙක් විතර සයින් කරලා හැටි පස්සේ දන්නවා කියනවා අපි මේකට එකඟ නැහැ කියලා. ඉතින් ඕවාගේ කාරණා දිගින් දිගටම කතිකාවට වැටිලා වනිල් ජනාධිපතිතුමාගේ කාලෙදී එයාගේ අන්තිම කැබිනට් මීටින් එක 2024 සැප්තැම්බර් 13 වෙනිදා මේ අහනම අයින් කරන්න කැබිනට් තීරණයක් අරගෙන ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අන්තිම කැබිනට් එකේ. ඊට පස්සේ මේ NPP ගවර්න්මන්ට් එක 2024 එම මාසෙම සැප්තැම්බර් 30 වෙනිදා පළවෙනි කැබිනට් මණ්ඩල තීරණයක් අරන් තිනවා. හරි මෙහෙම දැන් මේ තහනම අයින් කරන්න තීරණයක් කරන්න කියලා හොඳ වැඩේ අපි ආයෙ මේක අතුච්ච ගන්න නැතුව මේක වික්‍රම කමිටුවකට සවිස්තරාත්මකව විශ්ලේෂණය කරලා කැබිනට් එකට දැනුවත් කරන්න අපි මොකද කරේ කියන්නේ. එතෙන්දී රවි කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යතුමා සහ ලේකම්තුමා හැමෝටම මේ ගැන අධ්‍යයනය කරලා තියෙන ඒ වගේම තීරණ ගන්න පුළුවන් ආයතන ඔක්කොම එකතු කරලා 13 දෙනෙක්ගේ කමිටුවක් හැදුවා. ඒ කමිටුවේ රබර් පරීක්ෂණ ආයතනය, පොල් පරීක්ෂණ ආයතනය, විශ්වවිද්‍යාල, එතකොට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය ඔයගේ 13 දෙනෙක්ගේ සමන්විත කමිටුවකින් මේ ඔක්කොම ආයාපව අපි මේකේ ධනාත්මක ඍණාත්මක කර්මවත්වලට අධ්‍යයනය කරලා තීරණයක් ගත්තා. ඒ 13 දෙනාම ඒකමැති තීරණයක්. මෙන්න මේ පහනම අයින් කරේක වැඩකට මොකද රටේ ආර්ථිකයට අපි සෑහෙන විදේශ විනිමය පාම් වලින් ගෙන්නන්න. ඒ නිසා අපි මේක නිර්ණායකයන් සමූහයකට යටත්ව මෙන්න මේ විදිහට කරන්න කියන නිගමනයක් තමයි කැබිනට් මණ්ඩලයට මේ හදපු ડોකියුමන්ට් එක සඳහන් වෙන්නේ. ඒකෙදී කරුණු කීපයක් තියෙනවා. මේ කමිටුවේ නිර්දේශ මම පරියාකාර මහත්තයා සඳහන් කරේ. එතකොට මේකේ අර ආනන්දිය ඔය ඔක්කොම එක ඒකට සලකලා ඉස්සරහට වැඩි සමාගමකට ලියලා ගියා. පොල් පර්යේෂණාර්ථයේ නිර්දේශයන්ට අනුව ඒ කියන්නේ ආනන්දිය එතකොට විගාන්තුක ඇලදොලවල ඉඳලා දුරක් අවදානම් පරිසරය අතරලා ඔයාලට කොච්චර වගා කරන්න පුළුවන් හැකියාවක් තියෙන භූමි ප්‍රමාණයක් තියෙනවා කියලා. එතකොට වතු සමාගම් 11ක් ඒ කට්ටිය දන්වලා අපිට වේදනික ප්‍රමාණයක් වගා කරන්න පුළුවන් ඔය දෙන ගයිඩ්ලයින්ස් නිර්ණායක කරගන්න. ඒ ඔක්කොම එකතු කරපුවාම ඔක්කොම ගත්තාම 10000 හෙක්ටයාර් 10600 හැකියාවක් තියෙන බවට මේ ඔක්කොම දන්වලා ඔක්කොම එකතු කරපුවාම වැඩි සමාගම් 11 තමයි ඒකට උත්තර දුන්නේ. එතකොට එතෙන්දී විශේෂිත කමිටුවක් අත්දැකලා ඒ කමිටුව සවිස්තර අධ්‍යයනයක් කරලා මෙන්න මේ කමිටුවේ සමාජ වැවිලි විෂය භාර අමාත්‍යාංශය, කෘෂිකර්ම විෂය භාර අමාත්‍යාංශය, පොල් පර්යේෂණාංශය, මේ රබර් පර්යේෂණ, තේ පර්යේෂණ, මධ්‍යම පරිසර අධිකාරිය and ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජල සම්පත් මණ්ඩලයේ
සමන්විත කමිටුවකින් අර ඒවලා තියෙනවා ආයතනව අධ්‍යයනය කරලා එතෙන් තමයි තීරණයක් ගන්න හරි මෙන්න මේ ඉඩම කටුකොළ වලට සුදුසු කියන නිර්දේශය දෙන්නේ ඔත්තර ප්ලාන්ටේෂන් කම්පැනිස් කිව්වට අපිට මෙච්චර පුළුවන් කියලා මෙන්න මේ පස්සේ පිළිගන්න පස්සම ඒක කෙරේ. ඊට පස්සේ දැන් මේකේ සුදු පරිසරාණයක් වෙනවා කියන කාරණය හැම පැත්තෙම ගෙනාවා. ඒක අපි හිතුවා ලෝකයක් බැලුවොත් මේ පරිසර සංරක්ෂණය කරන්න, නියාමනය කරන්න මොනවාගේ අත්සේරු කරන ආයතන මොනවද? එතකොට ඒ ආයතන වලින් අපිට ගන්න පුළුවන් අවුරුද්දක් ගානේ මේ කට්ටිය මේ ක්‍රියාකාරකම් හරියට කරනවා කියලා සාධකයක් ගන්න පුළුවන් ආයතන මොනවද කියලා බලලා එකක් තමයි මේ රවුන්ඩ් ටේබල් සස්ටේනබල් ෆාම් ඔයිල් කියන. බටමේස, ඉරසාර, ඔලිව් ෆාම් සහදී කියලා එකක් ආයතනයේ ස්විට්සර්ලන්තයේ තමයි ඒකේ මූලික ආයතනය. ඒකේ ආයතනයක සහතිකයක් දැන් උත්තරා නැති ඕගනික් ඇග්‍රිකල්චර් කාබනික යෝජනා කරනකොට අපි අනිවාර්යයෙන් අපි මාකට් එක වැලියු ඇඩිෂන් එක කාට පිටරටට විකුණන්න නම් ඒක සර්ටිෆිකේෂන් එකක් ගන්න ඕනේ. සර්ටිෆිකේෂන් එකේදී සහතිකයක් ගන්න ඕනේ. ඒ සහතිකය නිකන් දෙන්නේ දැන් ලංකාවේ කන්ට්‍රෝල් වුණේ කට්ටිය අපිට බලලා ඔක්කොම ඒ කට්ටිය හරියට රෙකෝඩ් මේන්ටේන් කරන්න ඕනේ. වතුර ගුණාත්මක, පසිල් ගුණාත්මක ඕවා බලලා තමයි ඒ නිර්දේශ දෙන්නේ. අන්න ඒ නිසා ඒකට අපි යෝජනා කරා අවුරුදු 3ක් මේ අලුතෙන් පටන් ගන්න වගාව අවුරුදු 3ක් ඇතුළත RSPO certification එක. ඒ කියන්නේ ඒකේ RSP certification එකේදී කරුණු කීපයක් බලනවා. prosperity, ඒ කියන්නේ සෞභාග්‍යත්වය, ඊළඟට people and අනිත් එක තමයි පරිසරය. ඔය තුනේ මූල ධර්ම හතක් යටතේ මේ සවිස්තර අධ්‍යයනයක් කරලා හරියට කරනවා නම් විතරයි මේ සර්ටිෆිකේට් එක දෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී නිර්දේශ කරා මේ වගා කරන කට්ටිය අනිවාර්යයෙන් ඉස්සරහට RSPO කියන සහතිකය හෝ ඊට සමාන right සහතිකයකින් සහතික කරණයක් කරන්න ඕනේ තමන් වගා කරන භූමිය ඒක වගා ක්‍රමය සහ අස්තන පාලනය සහ ඒ ආර්ථික සියලුම පාරිසරික සහ සමාජීය ආර්ථිකමය කියන කොටස් තුනක් ආවෙන විදිහට විශ්ලේෂණයක් කරලා ඒ සහතිකය ලබාගන්න කියන එක තමයි 6.2 හැටියට කියන්නේ. ඊළඟ නිර්දේශ තමයි 2017 දුන්න පරිසර මධ්‍යම පරිසර අධිකාරියේ රිපෝට් එකේ තියෙන්නේ ඒක නිකන් අදහස් මත දැන් මම හිතනවා මේක නරකයි අදහස් මත ගත්ත තීරණ ගොඩක් තමයි තියෙන්නේ. මේ වෙනකොට ලංකාවේ ගොඩාක් විට විද්‍යාත්මක පදනමක් එක්ක රිසර්ච් කියලා දුන්නේ මේ කටුකොළ හොඳද නරකද කියලා. right ඒ නිසා තමයි අපි පටන් ගත්තේ විශ්වවිද්‍යාල පටන් ගත්තා. මොකද 2018 19 ඉඳලා විශ්වවිද්‍යාල පටන් ගත්තා මේකට උත්තර හොයන්න ඕනේ. මොකද කට්ටියක් කිව්වට මේක ඇත්තද නැත්තද කියලා අපි අධ්‍යයනය කරන්න ඕනේ කියලා නිර්ණය කරගෙන අපි පටන් ගත්තා. ඒ වගේම වගකීම් බාර දුන්නා මේ ඉස්සරහට. මොකද විද්‍යාත්මක පදනමක් නැති කිසිම දෙයක් ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මේවා හරිද වැරදිද කියන අපිට ඔප්පු කරන්න ඕනේ. ඒ නිසා අපි මේ වගකීම කටුකොළ විද්‍යාන පරිශ්‍රණ කටයුතු පොල් පරිශ්‍රණ ආයතනයට පැමිණීම කරා අනිවාර්යෙන් ඒකට ඉදිරියට එන ඕනම අභියෝගයක් ඒ කටුකොළ සම්බන්ධව විද්‍යාත්මක අධ්‍යයනය කරන්න විශ්වවිද්‍යාලත් එක්ක කර යුතුයි කියන අනිත් නිගමනයකට ආවා. ඒ තමයි එක අනිත් නිර්දේශය. ඊට පස්සේ පාම් ඔයිල් ඉදීමේ කර්මාන්තයට ඒ කර්මාන්තයට හැටියට අනිවාර්යෙන් environmental protection license කියන එකක් අවුරුද්ද ගන්න ගන්නවා. එතකොට ඒ කට්ටිය ඇවිල්ලා බලන්නේ මේක කොහොමද අපව ජලය කල්පනාකරණය කරන්නේ කොහොමද සේවකයෙක්ගේ තියෙන සුබසාරය කොහොමද ඔක්කොම බලලා තමයි අවුරුද්දකට සැරයක් විශේෂයෙන් පරිසරය ආශ්‍රිත වෙන හානි බලලා ඒ තක්සේරුවක් ගන්න ඕනේ. ඒකට ඒකත් මධ්‍ය පරිසර අධිකාරියේ උගනම අවුරුද්දේ ඇවිල්ලා මේ කට්ටියගේ කර්මාන්ත ශාලාව දැන් ඔයිල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඒ ආශ්‍රිත හැම දෙයක්ම හරියට කරනවා කියලා නිර්දේශ කර ගත යුතුයි කියන නිර්දේශයක් අපි කරා. ඒ වගේම මොන අපද්‍රව්‍යයක් මොන වාහක මොන විෂ වායුවක් ගැන ඒවා නියමිතව කල්පනා කරන ඒව අවම එහෙම හානියක් නොවන තත්ත්වයකට පත් කරගත යුතුයි කියන නිර්දේශ කරා. අතන කට්ටිය නම් ආරාධනා කරන මේ ගොඩක් අය පුළුවන් නම් AEM කියන බදුලේ තියෙන කර්මාන්ත ශාලාවට යන්න ඒක අංග සම්පූර්ණ විදිහට අරිම මේ කියන්නේ මේ ඒ උසස් තාක්ෂණිකයෙන් යුතුව
හොඳ කළමනාකරණයකින් කරගෙන යන කර්මානුශාලාව මම හිතන්නේ ඉතින් මේ ප්‍රශ්න ආපු නිසා එකකට මොකක්ද තියෙන මේ ප්‍රශ්න ඇදිච්ච නිසා තමයි ඒක පැත්තට වෙන්නේ. දැන් මම පොඩ්ඩක් තුමාට කණ්ඩායම හොටෙල් එක ගේනකොට මිනිස්සු පාරකුදියාව පරිසරයේද ලොකු මේ වගේ අද දීපම ඇත්තටම කණ්ඩායම කියන හරි පරිසරයට ලැබි ඒක හොඳ කළමනාකරණය කරන සමාජවලට ඒ වගේ අර ප්‍රශ්න ආපු නිසා කට්ටියට අර විදිහට කරන්න සිද්ධ වෙලා ඒක හොඳයි. මේකෙදි මේ දේක් තමයි අපි ප්‍රයෝජන කරන්නේ. ඊට පස්සේ මොනවා හරි විදිහකින් අන්තිමේට හත්වෙනි පොයින්ට් එක තමයි මොනවා හරි විදිහකින් ඔය ප්ලාන්ටේෂන් කම්පැනිස් කියන ආකාරයට වැඩ කරනවා නම් නීතිමය කටයුතු කරන පරිකර එක ව්‍යාපෘතිය නතර කරන්න තීරණය ගන්න පුළුවන් හැකියාවක් ඇති නීති ව්‍යාපෘතිකාරය කරන්න කියන නිර්දේශ ප්‍රධාන වශයෙන් මතක් පළවෙනි කියන්නේ එක යටතේ සාකච්ඡා කොටස් තියෙනවා මේක තමයි ප්‍රධාන වශයෙන් අපි නිර්දේශ කරේ අනුතුමාට වාර්තාවක් හැටියට කැබිනට් එක දැම්මා. ඊට පස්සේ මේක පදනම් කරගෙන අපිට ආරාධනා කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම දැනුවත් කරන්න. ඒ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි මේක කතා කරා. ඊට පස්සේ තවත් ආයතන විශේෂයෙන් ඔය ගාල් මාත පැත්තේ මන්ත්‍රීවරු ඇවිල්ලා ලොකුවට මේ හඩක් නැගුවා මේක කරොත් අපිට ගමට යන්න වෙන්නේ නැහැ. එමයි කියලා ඊට අපි මේක විද්‍යාත්මක ප්‍රශ්න පහදලා ඒ කට්ටිය ඔක්කොමගේ පිළිගත්තා මේ ආර්ථික වාසියක් තියෙනවා මේක ආර්ථික වාසිය ලබා ගන්න මේ පරිසරයේ නරක කියන දේවල් ඔක්කොම කල්පනා කරලා කරගෙන යන්න පුළුවන් කියලා. මේක තමයි අතරම නිර්දේශ හැටියට දැනට වතු පිළිබඳ අමාත්‍යාංශයට කරලා කටයුතු කරගෙන යනවා. ඒ අතරේ අතරම ප්ලාන්ටේෂන් ඇසෝසියේෂන් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බා දැනුවත් කිරීමේ වැඩසටහන මේ කරගෙන යනවා. මොකද ඇමතිතුමා කිව්වා හරි වාර්තාව අපි දන්නවා මේමයි. නමුත් පරිසරවේදීන්ගේ ජනතාවගේ ප්‍රශ්නයක් ඇති නොවන විදිහට කට්ටිය දැනුවත් කරන්න මේක විද්‍යාත්මක පදනමක්. ඒක තමයි මේ කරගෙන යන්නේ. ඒක තමයි අපි සහභාගී මේ දේශපාලන පැත්තක් අපි මේ කාර්යවත් සාර්ථක ඉන්නේ. අපි දකිනවා හරිද රටක වාසියක් වෙන දෙයක් කරගී කියන අදිස්ථානයේ යුතු තමයි ඒක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මම කැමති මේ ස්ලයිඩ් ටිකක් පෙන්නන්න. දැන් මෙතෙන්දී මගෙත් එක්ක වැඩ කරපු ස්ටුඩන්ට් කෙනෙක් ආ රිසර්ච් එකකට ඉඳ කරා. මේ අර දැන් පරිගණක කර්මාන්තය දුවගේ මේ ලෑන්ඩ් එකක් තෝරාගෙන ඉති දැන් මේ AI තාක්ෂණය ඒතකොට තාක්ෂණය දිනුනලා තියෙන්නේ අපිට නිකන් කම්පියුටර් එකකට කියන්නත් පුළුවන් මේ පැතිවල තියෙන මිලුමයි කියලා. ඒ නිසා මම මේක නිකමට දැම්මේ මෙන්න මේ වගේ ඒතකොට දේශගුණය කැඩුම වර්ෂාපතනය උෂ්ණත්වය මානකය ඔය ඔක්කොම අරගෙන අපිට හරියටම වඩා කරන්න පුළුවන් කොහෙද කියලා දැන් මේ අන්තිම මෙන්න මේ වගේ මැප් එකකට යන්න පුළුවන්. ඒවා මැප් එකකට ගිහිල්ලා හරියටම අයිඩියා එකක් ගන්න පුළුවන් කොහෙද මේ වගා කරන්න මේ කියන නිර්ණායකයන් යටතේ වගා කරන්න පුළුවන් බින් කොහෙද කියන එක හරියටම ඒ ප්ලාන්ටේෂන් කම්පැනිස් වලට කියන්න පුළුවන්. ඔයාලා මෙතනින් එහාට යන්න බෑ මෙන්න මේක පිටර විතරයි කරන්න පුළුවන්. ඊට පස්සේ 2018 ඉඳලා මේ ගැන කතිකාවක් ආවා දේශපාලන වශයෙන්. ඒකට අපිට කතා කරපුවාම මධ්‍ය පරිසරාධිකාරියේ සභාපතිතුමා කිව්වා මේ වැඩේ හරියන්නේ නැහැ. මෙන්න මේක තමයි ලොකුම kind ආගියු කරන ලොකුම ප්‍රශ්නේ වතුර බොනවා කියන එක. හරි. ඊට පස්සේ මේකට පළවෙනි දේ මේකට උත්තර හොයන්න. ඊට පස්සේ ඇත්තටම නාට්‍යදින ප්ලාන්ටේෂන් එකේ එතකොට මිස්ටර් දිනේෂ් මංකව අලුත් ඇඩ්වාන්ස් ටෙක්නොලොජි තියෙනවා. ඒ නිසා අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් නම් මේක අධ්‍යයනය කරලා දෙන්න පුළුවන් කියලා. ඒකට ඒ කට්ටිය ඇත්තටම මේ අලුත් ඉක්විප්මන්ට් වල මේකේ මේ සෙන්සර්ස් ගානයි කරලා අපිට කොහොමද වතුර යන්නේ කියලා මම හිතුවා. ඒකෝට මේක මම පෙරදිග විශ්වවිද්‍යාලයේ ළමයි එක්ක කියලා කොච්චර වතුර ප්‍රමාණයක් අපි දැන් කතා කරන්නේ අපි ගොඩක් දුරට මේ කතා කරන්නේ සිංහලයේ කොනස් එක අපලා ඔයිල් ෆාමින් කරන නෙමෙයි. අස්වැනි සයිකල් එකේ ඉතර යන රබර් right ආර්ථික වාසියක් නැති මේක මාර්ජිනල් ලෑන්ඩ් කියන්නේ නිසල් වගේ බින් වලට තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඒකට එතෙන්දී අපි බැලුවේ රබර් වලට සාපේක්ෂව oil farm කියන්නේ oil farm වල කටකොල්ලට කොහොමද වතුර භාවිත වෙන්නේ මේ අපි දිගින් දිගටම මේක මොනිටර් කරා දැන් මේ කට්ටිය ඇත්තටම සෞමාකන්ද ස්ටේට් එකේ අපි සයිඩ් බයි දෙපැත්තේ oil farm එතකොට රබර් එකේ දෙකටම සෙන්සර්ස් දාලා මෙන්න කොච්චර දවස් ගානේ වතුර මේ ගහක් ගන්නවද කියන්නේ දැන් මේ තමයි කියන්නේ ඊට පස්සේ නාට්‍ය දිනේ ඕකම කරා අපිට එතකොට ආවේ ඒක දවසක් ගත්තාම පීක් එක තියෙන 12 එක 2 3 වෙනකොට වැඩි වෙලා ඊට පස්සේ ආයෙ කියන්නේ ග්‍රෑම් කොට අඳිනවා. ඔහොම දැන් මේක ගණන් කරපුවාම ඔයිල් ෆාම් වල 10ක් ඇත්තටම ගත්තාම දවසකට ලීටර් 220ක් 260ක් අතර 10 හරහා ලීටර් ප්‍රමාණයක් වෙනවා. රබර් ගත්තාම මේක 45 65 අතර වගේ තියෙනවා. නමුත් දැන් අපි මේ 10ක් අතරින්
නමුත් දැන් අපි හැමතිස්සෙම බලන්නේ මේක ඒකක භූමි ප්‍රමාණයකට කොච්චර වතුර ප්‍රමාණයක් ගන්නවද කියලා. දැන් ඔයිල් ෆාම් ගත්තොත් සාමාන්‍ය හැටියට හෙක්ටයාරයක 140ක් තියෙනවා. අපි සමස්ත ඇවරේජ් එකක් හැටියට 240ක් කියලා හිතුවොත් සාමාන්‍යයෙන් ඔයිල් ෆාම් වලින් 33000ක් විතර ලීටර් දවසකට පායන කාලේ. right basically පායන පරිසර තත්ත්වයන් යටතේ 33000ක් විතර අපි දෙපැත්ත ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේක රේන්ජ් වෙනවා 30000 ඉඳලා 36000 දක්වා. right මේ ඔයිල් ෆාම්. නමුත් දැන් ගහක් උත්සේදනයෙන් පිට කරන්නේ ලීටර් 45ක් 65ක් වුණාට රබර්ද මේ වගේ 4 ගුණයක් විතර මේ ගණන්යක් තියෙනවා. ඒ කියන්නේ හෙක්ටයාරයකට ගත්තොත් 520ක් 525ක් විතර දෙනවා. එහෙම මේ විදිහට කැලකුලේට් කරපුවම ඒකට එනවා ලීටර් 28000ක්. එතකොට රේන්ජ් එකකට 23000 ඉඳලා 37000 ප්‍රමාණයක් එනවා. ඇත්ත වශයෙන් ගත්තාම ලීටර් 2000ක් විතර වැඩි වතුර ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. මම උදාහරණ දෙන්න ඇත්තටම ගත්තාම දැන් මේක මේ වතුර ගන්න ප්‍රමාණයට ආරක්ෂණතාවයක්. ඒ කියන්නේ වතුර පාවිච්චි කරන ප්‍රමාණයට කරන නිෂ්පාදන භාවයට ගත්තාම ඔයිල් ෆාම් ගොඩක් උඩින් ඉන්නවා අනිත් භෝගයට වැඩිය. ඒ කියන්නේ දැන් ලීටරයක් වතුර පාවිච්චි කරනවා නම් ඒ ලීටරයට සාපේක්ෂව නිෂ්පාදනය කරන නිෂ්පාදනය අපි ගත්ත ඔයිල් ගත්තොත් එහෙම ඒක වැඩි අඩයක් තියෙනවා පොල් සහ අනිත් වලට. ඒක තමයි මේකේ ඇන්වරේ. තව දෙයක් තිබුණා මේ හැමදේම වතුර ගැන කතා කරන නිසා මම කිව්වේ දැන් අපි දවසකට ගත්තොත් වෛද්‍යවරු කිපදෙනෙක් කියනවා අපි සාමාන්‍යයෙන් අපේ මේ වාර්ෂික කරන ලීටර් 1.2ක් ගන්නවා. right එතකොට අනිත් එක දැන් මේ පැත්තේ වර්ෂයක් තමයි සාමාන්‍ය දවසක අපි කොහොමද යෝග ප්‍රාන්ස්පිරේෂන් කියලා එකක් වෙනවා. මේක මේ මුලගේ ඉන්න ඒකනේ අපි රෙද්දක් කරන වේලෙන්නේ වාර්ෂික කරගෙන ඉන්නවා. පස්සෙන් ඒ වගේම යනවා. ඒතකොට දවසකට වෙට් සෝන් එකේ තෙක්කලා අපේ දවසකට අපි මෙයා ඔයිල් ෆාම් අත කරනවා. අපි තම ග්‍රවුන්ඩ් එකක් තියෙනවා දවසකට මිලිමීටර් 2.5 මිලිමීටර් 4.5 රේන්ජ් එකකට වාෂ්පීකරණය කරන පස්සේ ඒක පායනවල වතුර ඉඳෙන්නේ මොනම තිබා එහෙම ගත්තොත් එහෙම හෙක්ටයාරයකට මිලිමීටර එකක් කියන්නේ සාමාන්‍ය මීටර් ස්ක්වයර් එකක් ලීටරයක්. ඒතකොට හෙක්ටයාරයක ලීටර් හෙක්ටයාරයක මීටර් ස්ක්වයර් 10000ක් තියෙනවා. ඒතකොට ගත්තොත් එහෙම සාමාන්‍ය මොන ක්‍රොප් එකක් තිබ්බත් නේද සාමාන්‍ය පරිසරයේ දැන් දෙකලා මේක ඉස්සක් නැති දවසක ලීටර් 30000 35000 අතර ප්‍රමාණය කොහොමද පාවිච්චි කරන්නේ. හරි. ඒතකොට ඔය කියන කාර්කවල ලොකු විද්‍යාත්මක භාවයක් නැහැ. අනිත් එක තමයි දැන් වාෂ්පීකරණය වෙන නිසා තමයි අපේ කාන්තාරයේ ගිහින් බැරේ දවල්ට එන හිමෙලියත් එක ටෙම්පරේචර් යනවා සෙන්ටිග්‍රේඩ් 70 වස්තු වෙනවා. හරි. නමුත් අපේ පරිසරයේ එහෙම නොවෙන්නේ මේ ගස් හරහා වෙන උච්ඡේදනය නිසා. මොකද 1 ලීටරයක් වාෂ්පීකරණය කරන්න ගහක් කරහා මෙගා ජූස් 2.4ක් විතර යූස් කරනවා. ඉතින් අපි තේතලයකට ලීටරයක් වතුර දාලා ඔය ලීටරේක වාෂ්ප වෙලා යන කොච්චර කැරක් තියෙන්නේ. අන්න ඒ වගේ 200 අපි 220ක තාම ප්‍රමාණයක් ඉරු වලින් එන එක උරා ගන්නවා ගහ අපට උෂ්ණත්වයේ වෙනසක් නොපෙනෙනවා. ඒක නිසා තමයි අපි රස්නේ නම් ගහක් ඇද්ද ගන්නේ. මොකද එතන ඒ සිසිලක් දෙන්න ඇත්තටම ගත්තොත් එහෙම හරියට මැන්නොත් ඔය ඔයිල් ෆාම් තියෙන මේ ප්‍රදේශවල අනිත් භෝගයන් තියෙන ප්‍රදේශයකට වැඩිය උෂ්ණත්වය අඩු යුතුයි යම් සිදුවනවා. මොකද ටියුබ්වැලුම්කෙන් එන තාම ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ඒ කට්ටිය ජල වාෂ්පීකරණය සඳහා යූස් කරන ටෙම්පරේචර් එක නිසා ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් වෙනවා. මම හිතන්නේ මම පස්සේ පස්සේ පොතකට කතා කරන්න ජලය සම්බන්ධව ඔය කියන කොහොම වැත්තෙන් වැඩි පාවිච්චි කරනවා. නමුත් ඒ වැඩි පාවිච්චි කරන එකේ වැඩි ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් ඒක රබර් සාපේක්ෂව ආසයි පොළොවේ right ලොකු වෙනසක් නෙමෙයි. මම කිව්වේ උදාහරණයකට දැන් මේ බඩේරු වගාවකට බඩේරු ගහ දවසකට ලීටරයකට ආසන්න ප්‍රමාණයක් වතුර පාවිච්චි කරනවා. ඒ කියන්නේ නමුත් බඩේරු වගාවකට හෙක්ටයාරයකට ගස් 55000ක් 55000ක්. तो ඕපෙක වල ගත්තොත් එහෙම ඔයිල් මේ පාම් ඔයිල් එක ගත්තාම මොකක්ද කියලා හිතනවා ඒ වගේ මේක එකයි මම මේ කියන්නේ එකක්වත් මේක කරලා කියනවා නේ නම් අපි විද්‍යාත්මකව සංසන්දනය කරොත් මෙන්න මෙහෙම තමයි තත්ත්වයක් කියන්නේ. ඉතින් අපි තීරණයක් ගන්න ඕනේ අපි කොතනද පිටගන්නේ.
අපි ඊට පස්සේ බැලුවත් මේවා අධ්‍යයන කීපයක් මම මේ ලොකුට කතා කරන්නේ එක එක පස් තට්ටුවල බිඳුවේ නම් 5යි 30යි ඔයිල් ෆාම් රබර් වලයි ඒකෝ නාකියදෙනේ NK කියන නාකියදෙනේ SP කියන සම්පූර්ණ කන්දේ බලපුවාම මේ පස්සේ දරාගත හැකි කියන්නේ මේ වතුර ප්‍රමාණය වෙනසක් නැහැ දෙකේ ඔයිල් ෆාම් වලයි රබර් වලයි දෙකේම එකයි ඒ නිසා ඒකේ විශේෂිත වෙනසක් අපි දැක්කේ ඔය සිග්නිෆිකන්ට් වෙනසක් කියලා එහෙම එකක් නැහැ. ඊළඟට තමයි කාබනික ප්‍රමාණය පස්සේ තියෙන ඒක ගත්තත් දැන් ගොඩක් දුරට නාකිය දෙන්නේ අණු ප්‍රමාණයක් කියලා නාකිය දෙන්නේ සමත්යක්. ඒක සම්පූර්ණ කන්දේ සාපේක්ෂව නමුත් ඒ කියන්නේ රබර්ද ඒ ඔයිල් ෆාම්ද කටුකොල්ද එතකොට 0.15යි 15යි අතරේ ඒ අතර වෙනසක් නැහැ. මේක තමයි අපේ විද්‍යාත්මක අධ්‍යයනයන් වල උත්තර. ඒ නිසා කාබනික වලින් මේක පස කාබනික තත්ත්වේ නැති වෙලා යනවා මුදු වෙනවා කියන ඒවා ඇත්තටම ඒවා විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඊළඟට තමයි දැන් වතුරක් වැඩිච්චාම පසට හොදාගෙන යාමේ හැකියාව තියෙන පස්සේ තියෙන පස් අංශු එකට එකතු වීමේ හැකියාව. හරි. ඒ එකතු වීමේ හැකියාව නැති වුණොත් හොදගෙන යන්න තියෙන හැකියාව වැඩි. අපි ඒකත් බලපුවාම මේ රබර් වගා කරා කියලායි කටුකොල් වගා කරා කියලායි එහෙම වෙනසක් නැහැ. ඒ කියන්නේ වැස්ස කියලා දැන් කටුකොල් වගා කරන බිමකින් දරුණු විදියට පස් මේ හොදගෙන යනවා කියන එකක් අපිට මේ විද්‍යාත්මක පදනමක් එක්ක කියන්න බෑ. ඒ දෙකේ වෙනසක් නැහැ. ඊට පස්සේ කියන්නේ බයෝඩයිවර්සිටි අපි මෙතන ඉස්සරහ කිව්වා අපි සිංහරාජත් එක්ක කම්පෙයාර් කරනවා නෙමෙයි. රබර් වල නාට්‍යකරණය කරේ අපි රබර් වල අවුරුදු 10ට අඩු 10ක් 20ක් අතර 20ක් 30ක් අතර කියන ඔයිල් ෆාම් වෙයි කටුකොල් වෙයි රබර් වෙයි විශේෂ අරගෙන අපි මේවා බැලුවා මොනවද ඒකක ශේෂ්ඨඵලයේ තියෙන විශේෂ ශාක විශේෂ. එතකොට අපි දැක්කේ මේ දෙකේ ඒක වෙනසක් නැහැ. ඒ කියන්නේ එතෙන්දි කියන්නේ දෙකේම ඇත්තටම වීඩ් කන්ට්‍රෝල් කරනවා. ඒ නිසා තමයි මේ දෙකේ වෙනසක් නැහැ. කොහොමද ඒක තමයි එතෙන්දි තියෙන්නේ. දැන් අපි මේක සිංහරාජත් එක්ක කම්පෙයාර් කරොත් ඒක හරියට. මේවා ඩයිවර්සිටි කාර්ඩ් කියන්නේ ශාක විද්‍යාත්මක අඩුයි. නමුත් රබර් එක්ක කම්පෙයාර් කරනකොට මේවා කිසි වෙනසක් නැහැ. ඒකත් එතකොට අපි මේ විද්‍යානුකූලව ඒක නිසා තමයි අපි මෙහෙම ප්‍රූව් කරන්න පුළුවන් පෙන්වන්න පුළුවන් නම් ඔය කියන මිත්‍යා එකක්වත් විද්‍යාත්මක ඔප්පු කරන්න බෑ. ඒ නිසා මම අර කතාවක් කියනවා සයන්ටිෆිකලි ස්ටඩි කරන්නේ නැත්නම් කිසිම දෙයක් ඉරසාරව ඩිෆෙන්ඩ් කරන්න බෑ. කටුකොල් කියන එක තියෙන අදහස් ඇත්තටම තමයි සයන්ටිෆිකල විද්‍යාත්මකව ඔප්පු කරන්න අපහසුයි. මේකේ තියෙන දැන් ආර්ථික පැත්තෙන් ගත්තාම බැලුවොත් කටුකොල් වලින් තෙල් ලීටරයක් හදන්න යන්නේ පිරිවැය 450කට රුපියල්. නමුත් ඒක පොල් වලට රුපියල් 917 අතර යනවා. ඉතින් ඒවට ඒ වගේ ගණනක් කරන. ඒකෝට ගත්තාම මේ ප්ලාන්ටේෂන් වැවිලි භෝග වලින් ගත්තාම අඩුම පිරිවැයක් යන්නේ කටුකොල්. ඒ නිසා තමයි වැඩි ආදායමක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් 3ක තෙල් ගන්න පුළුවන් නම් 2ක් 3ක් අතර ගන්න පුළුවන් දැනට ප්ලාන්ටේෂන් කම්පැනිස් අවුරුද්දකට ලක්ෂ 6ක් විතර සුද්ධ ලාභයක් ගන්නවා. නමුත් ඒ අඩු අසනක් එක්ක අපේ ලංකාවේ හරියට කළමනාකරණය කරොත් හෙක්ටයාරකින් තෙල් මෙට්‍රික් ටන් 5ක් 6ක් ඊටත් වැඩි ගන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු ආදායමක් ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ අක්කරේ හෙක්ටයාරයකින් ආදායම මිලියන 1.2 ඉඳලා මිලියන 1.5 දක්වා වාර්ෂිකව හෙක්ටයාරයකින් ලබා ගන්න පුළුවන්. හරියට කළමනාකරණය කරොත් මේ අපි දුන්න ගයිඩ්ලයින්ස් ටික නිර්ණයන් ටික ෆලෝ කරලා කරොත් ඒ වගේ අසන්නකට යන්න පුළුවන්. අනිත් එක තමයි මේක ලේබර් අපේ නිව්ස් එකේ නිසා රැකියාව විනාකියාව කරන. මම දැන් ප්ලාන්ටේෂන් කම්පැනිස් වල ගියයි ඔය ගියාට ඉරි කපන්න කට්ටිය නෑ. දරු කඩන්න කට්ටිය නෑ. ඔය කිව්වට ඔය ගමේ ඒ ලයින් එකට වරින්න වයසම කට්ටිය තමයි ඇවිල්ලා හෙල්ප් එකක් දෙන්නේ. තව කට්ටිය අතර වෙන තැන් වල රස්සාවට ඔය කියන විනාකියාවට හේතුවක් මේක වෙන්නේ නෑ. නමුත් කරන කෙනෙකුට මම හිතන්නේ මම දන්න විදිහට රුපියල් 80000ක ලක්ෂක විතර ආදායමක් ගන්න පුළුවන් කටුකොල් ආශ්‍රිත කටයුතු කිරීම තුලින්. මම මෙතන නතර කරන්න අපි ප්‍රශ්නක් තියෙනවා නම් පස්සේ කතා කරමු. බොහොම ස්තුතියි.